සමසිත නිවී පහන් වේවා. පිළිතුරේ මහත් කෙඳුරති මඩවිලක් යම්සේ පහන් වූ නොකලඳුන වූ ස්වභාවයෙන් ගන්නේද එලෙසින්ම නොනැත්තා නිර්මල සම්බුද්ධ සුභාෂිතය අසා තම සිත් පහදා ගන්නවා. සිත් පහදා ගන්නට අවශ්‍ය සඳහන් මාර්ගයේ පින්බර වෙනුවෙන් සංනිවේදනය කරන ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාවේ බාහිර පටිගත කිරීමක් අප මෙලෙසින් සංනිවේදනය කරන්නට සූදානම් වන්නේ. පිළිතුරේ මේ අවස්ථාව උදෙසා අපගේ අනුකම්පාවෙන් යුතු වැඩම කොට වදාළ පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අප සියලු දෙනා දුහුත් මුදුනත් තබා සාදුනාද පවත්වමින් ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පිළිතුරේ අද දවසේදී මෙමුතුන් දායකත්ව සභාව දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ ජයසිංහ බණ්ඩාර මහත්මිය ඇතුළු ඉබ පවුලේ සුපින්වත් පිරිස ඥාති හිත මිත්‍රාදීන් පිරිස. ඒ පින්වන්ත පිරිස අප ලෙසින් සිහිපත් කරමින් සද්ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම උදෙසා සාධනාවක් පවත්වා තිවරක් නමස්කාර පාඨය සජ්ජායනය කරමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සබ්බෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදේත සාදු කියන කවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමුඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාදු කියන කවුරු කොළඹ ශ්‍රී බිම්බාරාම විහාරාධිපති
අතිපූජනීය විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ වෙසෙන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි අද ඔබ විහාරස්ථානයේ තුල මේ උතුම් ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලෝකේටම ධර්ම දානයක් හැටියට ධර්ම දානමය මහා පින්කමක් හැටියට සිදු කරන්නත් කල්පනා කරා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් දායකත්වයේ දරූ පින්වත් සියලු දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි අද අපි විමසලා බලමු අපි කාගේ හිතවල බලවත් වෙන ද්වේෂය, වෛරය, තරහව, එකට එක කිරීම, ගැටීම මේ පටිඝය නැමැති මේ අකුසලයේ අපි යටපත් කරගන්නේ කොහොමද? පින්වත්නි අපි මේ ජීවත් වෙන්නේ ද්වේෂය නිසාම, වෛරය නිසාම විනාශ වෙලා යන සත්‍ය අන්තකල්පයක් අතර තමයි අපි ජීවත් වෙන්නේ. එක කල්පයක් තුළ අන්තකල්ප කීපයක් පවතිනවා. අන්තකල්පය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා අසංකේය දක්වා. ඒකත් අද අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. එහෙම වැඩි වෙන ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. එහෙම අවුරුදු 10ට අඩු වෙනකොට ද්වේෂය උස්සන්න වීම නිසා එකිනෙකා අවියාවිද වලින් කපාගෙන කොටාගෙන මරාගෙන ලෝක ලේවිලක් බවට පත් වෙලා අවසන් වෙන කාලයක් එනවා. ඒ කාලයට කියනවා සත්ත අන්තකල්පය. ද්වේෂය උස්සන්න වෙලා අවියාවිද වලින් විනාශ වෙලා යන කාලයක්. එහෙම කාලයක් තමයි අනාගතයට එන්නේ. එතකොට එවැනි අන්තකල්පයක විනාශයක් තව අවුරුදු කීපයක් ඇතුළත අවුරුදු ඔන්න උත්තරින්ම 3000ක් වගේ ඇතුළත විනාශයක පෙරෙන මිති තියෙනවා. දැන් බලන්න ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 120යි. ඒ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඒ වගේම අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. දැන් බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙලා තියෙන්නේ අවුරුදු 80යි. අද 80න් පැවිදි වුණා නම් පහුදාට අපවත් වෙනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක් ගිහි ජීවිතෙත් ගත කරලා අවුරුදු 80න් පැවිදි වෙලා පැවිදි ජීවිතෙත් ගත කර අවුරුදු 80ක්. අවුරුදු 160ක් වැඩ හිටියා. උන්වහන්සේට කිසිම ලෙඩක් හැදිලා නැහැ කියලා. උන්වහන්සේට කයට අපහසුයක් දැනෙන අසනීපයක් හැටියට හරි කියන්න පුළුවන් එකම දෙයයි කියන උනේ. ඒ මොකද්ද? කිඹුහුමක් ගියා කියන ඕක ලෙඩක්ද? ඒක තමයි කියන උන්වහන්සේට ටිකක් කයට අමාරුවක් ඇති වෙන විදිහට පොඩි අපහසුයක් හරි ඇති වුණේ කිඹුහුමක් යන විදිහ විතරයි කිය. වෙන කිසිම ලෙඩක් හැදිලා නැහැ. දවසක් උන්වහන්සේ වයස අවුරුදු 160ක් භාවනා කරනකොට දැක්කා අද පිරිනිවන් පාන දවස හරි ආයුෂ ඉවර වීගෙන යනවා. භාවනාවෙන් නැතිලා උන්වහන්සේ විහාරය ඉස්සරහට ඇවිල්ලා අනෙක් සියලුම භික්ෂුන් වහන්සේලාට කතා කරා. ආයුෂ්මතුනි එළියට එන්න මම දැන් පිරිනිවන් පානවා එළියට වඩින්න කියලා. හැමෝටම අඬ ගහලා කතා කරලා ඒ සියලු දෙනාට අවවාද අනුශාසනා කරලා තමන්ගේ කුටියේ සිවුරු මේවා ඔක්කොටම පැවරුවා. මේ ඔක්කොම මෙන්න ඔබ වහන්සේලා පරිහරණය කරන්න කියලා කුටියේ අතුරු ඔක්කොම දීලා සියලු දෙනා ඉදිරියේ අහසට පැන නැගලා තේජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පෑවා. එතකොට ඔහොම තමයි බක්කුල මහරහතන් වහන්සේලා පිරිනිවන් පාලා තියෙන්නේ. අවුරුදු 160ක් වැඩ ඉඳලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා කියලා.
එතකොට මේ කාලේ සාමාන්‍ය ආයුෂ තමයි අවුරුදු 120. දැන් අද ඔබ දන්නවා පහුගිය වෙසක් කාලේ අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2559 වෙනි බුද්ධ වර්ෂයේ තමයි සැමරුවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තමයි බුද්ධ වර්ෂය පටන් ගන්නේ. අවුරුදු 2559. එතකොට අද වෙනකොට ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව කීයද? පිරිමියෙක්ගේ නම් අවුරුදු 72යි 73යි. කාන්තාවකගේ අවුරුදු 70, 69, 72, 73 ඔය වගේ 70 ගානක් තියෙනවා. ඒ ලංකාවේ. ඉන්දියාවේ ආයු අපේක්ෂාව අවුරුදු 60ත් 65ත් අතර. අද ඔබට පුදුම හිතේ අප්‍රිකානු රටවල් තියෙනවා සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40, 42, 45. ඇයි රටින් භාගයක් ඒඩ්ස් වලින් මැරෙන්නේ? ඊළඟට කන්නනේ වසංගත රෝග, ලෙඩ රෝග. එතකොට කෝටි ගණන් මිනිස්සු හිටියට අවුරුදු 40, 45 වෙනකොට ඉවරයි. දැන් අපි නිකන් හිතමු ලෝකේ අද ඉන්නවා කෝටි 700ක් විතර මිනිස්සු. අපි ওই අඩු වැඩි ආයුෂ ඔක්කොම පැත්තක තියලා නිකන් හිතමු අද සාමාන්‍ය මිනිස්සුගේ ආයු අපේක්ෂාව 70යි කියලා හිතමු. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අද 70ට අඩු වෙලා නම් අවුරුදු කීයකින් අඩු වෙලාද? අවුරුදු 2559ක් වෙනකොට පිරිනිවන් පාලා මිනිස්සුගේ ආයු අපේක්ෂාවේ අවුරුදු 120 ඉඳන් 70ට අඩු වෙලා. ඒ කියන්නේ අවුරුදු 50කින් අඩු වෙලා. ඔය වේගෙන් අඩු වුණොත් ඉස්සරහට අනාගතෙත් අඩු වෙනවනේ. ඔය වේගෙන් අඩු වුණොත් තව අවුරුදු 2500ක් යනකොට තවත් අවුරුදු 50කින් අඩු වුණා කියලා හිතන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙනකොට ධාතුන් වහන්සේලාත් සියල්ල එකතු වෙලා ධාතු පරිනිර්වාණයක් වෙනවා. ධාතු පරිනිර්වාණය වෙලා එතනින් එහාට සිරිපා සතහන් සියල්ල ලෝකෙන් නැකිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ කියලා වන්දනා කරනවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට එතකොට මේ තියෙන 70 ආයුෂත් තවත් 50කින් අඩු වුණොත් ඒ වෙනකොට මිනිස් ආයුෂ කීය වගේද? 20යි. දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද සූත්‍රය කියලා දේශනාව. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට බහිනවා. මිනිස් ආයුෂ අවුරුදු 10ට බහින්න ඕන නම් ධාතු පරිනිර්වාණය වෙලා අවුරුදු 200ක් ඇතුළත මිනිස් ආයුෂ අවුරුදු 10ට බහිනවා. ඒ වෙනකොට සත්තු වගේ රාග, ද්වේෂ, මෝහ අවිසිච්ච පිරිසක් කියනවා ඉන්නේ. එකිනෙකා දිහා බලන්නේ වෛරයෙන්මයි කියනවා. ලේ පිපාසිත ආසාවන් මිනිස්සු තුල වැඩෙනවා කියනවා. ඒ නිසාම මිනිස්සුන්ගේ විනාශයට භෝග සංඥා පහළ වෙලා දින කීපයක් ඇතුළත එකිනෙකා මරාගෙන ලේ විලක් වෙලා අවසන් වෙනවා කියනවා. මේක බොහොම දීර්ඝ විස්තරයක් තියෙනවා දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රය. එතකොට අපිට පේනවා අනාගත ලෝකේ අපි දවසින් දවස මේ යන්නේ අනාගතේ ඒ විනාශයට. සත්ත අන්තක් කල්පයක් කියන්නේ අවියාවිද වලින් විනාශ වෙලා යන කාලයක් ඉස්සරහට එන්නේ. එතකොට පින්වතුනි දැන් බලන්න බුදුවරු ඔබ දන්නවා පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේලා තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් පස්මහ බැලුම් බලනවා බුද්ධත්වයට පත් වෙන සුදුසු කාලයක්ද සුදුසු දීපයේ දේශයේ කුලේ මව. එතන කාලය හැටියට සඳහන් වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100ට අඩු නම් බුදුවරු මනුස්ස ලෝකේ පහළ වෙන්නේ නැහැ කිය. ඇයි ඒ වෙනකොට කෙලෙස් වැඩි කියන මිනිස්සුන්ට. මිනිස් ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වෙනකොට බුදු කෙනෙක්ගේ ධර්මය අවබෝධ කරගන්න මිනිස්සුන්ගේ හිත යොමු වෙන්නේ නැහැ කියන. රාග, ද්වේෂ, මෝහ අවිසිච්ච කෙලෙස් වැඩි මිනිස්සු කියනවා ඒ කාලේ ලෝකේ ඉන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 120ක් තිබ්බ නිසා.
එතකොට අද වෙනකොට 70ට බහැලා කියන්නේ අද එන්න කෙලෙස් වැඩි වෙලා අඩු වෙලා මිනිස්සුන්ගේ කෙලෙස් විකෘති වෙලා තියෙනවා. දැන් පේන්නද පත්තරයක් ගත්තත් රූපවාහිනිය අධ්‍යා බැලුවත් අමුතු විකෘති විනීමරුන් විකෘති අපරාධ මිනිස්සුන්ගේ කෙලෙස් අවිසිච්ච විකෘති වෙච්ච සමාජය මුද සංඥා පහළ වීගෙන යන්නේ. එතකොට මේ යුගයේ තුල ධර්මයේ අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. කෙලෙස් වැඩි. අමාරුවක් කරගන්න පුළුවන් දෙයිද? අමාරුවෙන් හරි වීරිය තියෙන කෙනාට ආතාපි සම්පජානෝ සතිම. හොඳ වීරියක් තියෙනවා නම්, හොඳ සිහිය තියෙනවා නම්, නුවණ තියෙනවා නම් එයාට තාමත් ධර්මාවබෝධයට කාලයක් තියෙනවා. ඒ පිරිසිදු ධර්මයේ ටික තාම තියෙනවා. ධර්මාවබෝධයට අවශ්‍ය බාහිර අංග ටික තියෙනවා. සද්ධර්ම ශ්‍රවණයයි, කල්යාණ මිත්‍ර සේවනයයි තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න නම් තමා තුළ තියෙන අංග දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි නිසා බණ ඇහුවට හිත නැඹුරු වෙනවා අඩුයි. පස්සේ බැරියේ. ඕව දැන් කරන්නේ කොහොමද? ඕව පස්සේ බැරියේ. එහෙම හිත ප්‍රමාද වෙවි ඉන්න. ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන්න කිව්වට ඒකට හිත නැඹුරු වෙන්නේ නැහැ. සීල ගන්න කිව්වට, භාවනා කරන්න කිව්වට, පින්කම් කරන්න කිව්වට ඒකටම මේ හිත යන්නේ කෙලෙස් වලටම. ඒ නිසා පින්වතුනි අපි අප්‍රමාදීව උත්සාහයක් ගත්තේ නැත්නම් ධර්මයේ දියුණු කරගන්න අපි මේ අන්තිම වෙලාව අපිට ධර්මය අල්ලගන්න ලැබිච්ච මේ වෙලාවෙත් අපි අතහැරියොත් අනාගත ලෝකේ එන්න මේ තියෙන ධර්මයේ ටිකක් අහන්න තියෙන අවස්ථාව නැති වෙලා විශාල විනාශකාරී ලෝකයක් තමයි අනාගතේ ලෝකෙ ඉතුරු වෙන්නේ. අපේ අන්තම් පෙර පිනක් නිසා තාම අපිට ධර්මය ඇහෙනවා. බුද්ධ ශාසනය පවතින කාලෙක කල්යාණ මිත්‍ර සේවනයේ සත්පුරු ශාස්ත්‍රයේ තියෙන යුගයක ඉපදුණා. ඒ නිසා පින්නතුනි මේ ගැන හොඳට හිතන්න. දැන් බලන්න අනුරාධපුර යුගයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ කාලේ සිදුවීම් ගැන තියෙන අටුවාවල අනුරාධපුර යුගයේ අටුවා කියලා කීපයක් තියෙනවා. ඒවා තියෙනවා මේ කාලේ රහතන් වහන්සේලාගේ කතා සිදුවීම් අනුරාධපුර යුගයේ යම් සිදුවීම්. ඒක සිදුවීමක් තියෙනවා පවුලක හිටිය 5 දෙනෙක්. ඔන්න බලන්න ජීවිතවල වෙන දේවල්. ඒවා හොඳට හිතන්න අපිට කොච්චර වෙලා යද්ද. පවුලේ හිටිය 5 දෙනෙක්. අම්මයි, තාත්තයි, අයියයි, නංගි, මල්ලි 5 දෙනෙක්. හැබැයි අනුරාධපුරේ ළඟ තිබ්බ නගරයක්. තාත්තයි, අයියයි, මල්ලි පිරිමි 3 දෙනාම උදේ පාන්දර යන්නේ හේනට. කුඹුර කොටනවා, හේන කොටනවා, ගොඩ මඩ ඉඩම් අස්වද්දනවා ඉච්චරයි. ඕක තමයි ජීවිතේ. උදැල්ලයි, හේනයි, කුඹුරයි තමයි ලෝකේ. තින් අම්මා ගෙදර ඉති උයනවා, බත් උයනවා, කුසී අත ගන්නවා, වත්ත වටේ ඇවිදිනවා, ගේ සුද්ධ කරනවා. ඕක තමයි ලෝකේ. නංගි ඉතින් තරුණ වයස හැඩ වැඩ වෙවි හිටියා. ඔය විදිහට පවුලේ 5 දෙනා ජීවත් වුණා. දවසක් මේ අයියා පවුලේ වැඩිමහල් කෙනා අනුරාධපුරයට යනවා නගරයට යම් වැඩකට යනකොට දැක්කා ජෝතිය වනේ විශාල පිරිසක් එකතු වෙලා සෙනඟ පිරිලා. සෙනඟ අතරේ ඉස්සරහට ගිහිල්ලා බලනකොට මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසනවා. අනුරාධපුරේ ජෝතිය වනේ කියන අද ජේතවන චෛත්‍ය ඉදි කරලා තියෙන තැන. එතන තමයි උදා දේවානම්පියතිස්ස රජුගේ ඇද්දාල්. රජුරෝ ඇත්තු ටික එතනින් අයින් කරලා ලස්සන මණ්ඩපයක් හදලා නගර වාසීන්ට බණ කියන්න හැදුවේ ජෝතිය වනේ එතන. මිහිඳු මහරහතන් වහන්සේ බණ කියනවා. මේ අයියා ඉස්සරහින්ම ගිහිල්ලා වාඩි වුණා. හොඳට හිතේරුම් කරගෙන බණ ඇහුවා. බණ ටික අහලා ඉවර වෙලා කල්පනා කරා මේ සසර නම් බොහොම භයානකයි. මම නම් පැවිදි වෙනවා.
මේ කුඹුරු මෙලෙන් කොට ඉඳලා අපායකට වැටුනොත් කවුද මාව බේරගන්නේ? මම නම් පැවිදි වෙනවා කියලා එදාම පැවිදි වුණා. අනේ ස්වාමීනි මාව බේරගන්න, මාව පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කරා. මිහිඳු මහ රහතන් වහන්සේ පැවිදි කෙරේ. ඉතින් උන්වහන්සේ මේ මිහින්තල ආශ්‍රිත ගල්ලෙනක භාවනා කරලා අවුරුදු 2-3ක් වීර්යයෙන් භාවනා කරලා රහත් වුණා. එතකොට දැන් මේ පවුලේ වැඩිමහල් කෙනා අයියා මිහිඳු මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා රහත් වෙලා මහ රහතන් වහන්සේ නම. දැන් විතර ඉතිරිුනේ කවුද? අම්මයි තාත්තයි නංගි මල්ලි. ඔහොම යනකොට හදිස්සියෙම තාත්තා මැරුණා. මැරිලා මෙන්න ටික දවසකින් මේ හේනෙටම එන ඌරෙක් වෙලා අර වදා කරපු ඔක්කොම මේ ඌර විනාශ කරලා ඔක්කොම පෙරලලා යනවා. දැන් බලන්න මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දී ජීවිතේ වුණේ කුඹුරයි හේනයි උදැල්ලයි. දැන් මරිලා ඌරෙක් වෙලා අර වදා ඔක්කොම විනාශ කරනවා ඇවිල්ලා. ඔන්න මරිච්ච තාත්තා. ටික දවසක් යනකොට අම්මා මැරුණා. ගැරන්ටි දෙනක් වෙලා ගෙදරටම ඇදිලා එනවා. ඔන්න දේශනාවේ තියෙන්නේ උරුමයි. වත්තේ බැලුවත්, කුසියේ බැලුවත්, වහලේ උඩ බැලුවත් අර ගැරන්ටි දෙන ගෙටමයි යදෙන්නේ. අම්මගේ ජීවිතේම තිබ්බේ කුසියයි ගෙයි විතරයි. කොහොම ටික දවසක් යනකොට හදිස්සියෙම තරුණ වයසේ නංගි මැරෙනවා. ගෙවිලියක් වෙලා ඉපදුනා කියලා තියෙනවා. අපි හිතමු නිකන් පුංචි කුරුල්ලෙක් කියලා දී කිරිල්ලයක් කියලා. දැන් ගෙදර ඉතිරි වෙන්නේ කවුද එතකොට? මල්ලි විතරයි. දවසක් ඔන්න බලන්න කර්මය එකට එකක් ගැලපිලා යන හැටි. අර ගේ කිරිලි පියාඹගෙන ඇවිල්ලා වහලේ වහනවා. වහපු ගමන් ගැරන්ටි දෙනට අහු වෙලා අල්ලගෙන ගිල්ලා. ගැරන්ටි දෙන ගේ කිරිලි ගිලලා ඇවිල්ලා යනකොට වත්තේදී ඌරට අහු වෙලා ඌර ගැරන්ටි දෙන මරාගෙන ගිල්ලා. ඉදාම රෑ කාලයක් ඉඳන් මදු ගහලා බොරුවලවල් කප හිටියේ ඌර අල්ලගන්න මල්ලි. එදා තමයි බොරුවලට වැටිච්ච දවස. උදේ පාන්දර හේනට යනකොට ඌරා ඉන්නවා වලේ. පුදුම සතුටක් ඇති වුණා. හරි. ඕම හරි දෙල්ලට තොණ්ඩුව දාලා හිර කරලා ඇදලා අරගෙන පොල්ලක් අරගෙන ඔළුවටම ගහලා ඌරව මැරුවා. ඌරා මරාගෙන කකුල් දෙකෙන් ඇදගෙන එනවා ගෙදරට. හේනේ ඉඳන් ඇදගෙන එනවා. එදා උදේ පාන්දර අර මහරහතන් වහන්සේ භාවනා කරනකොට දැක්ක මේ සිදුවීම. දැකලා පාත්‍රය අරගෙන ගමේ පිට පාතයක් නැතුව සිවුරු පාත්‍ර අරගෙන තමන්ගේ උපන් ගමට ගෙදරට වැඩියා. දැන් සිවුරු පාත්‍ර ඇතුව ඈතින් ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. මේ මල්ලි ඌරා මරලා කකුල් දෙකෙන් ඇදගෙන යනවා ගෙදරට. ඈතින් දැක්කා අර ස්වාමීන් වහන්සේ අපේ අයියා නේන්නම් පාත්‍රෙත් තියෙන්නේ. අනේ හොඳයි අද ඌරු මස් ටිකක් එක්ක දාහනේ ටිකක් දෙන්න පුළුවන් කියලා හිතුවා. ඇයි පින්පව් ගන්න එකෙක් නෙවෙයි. එහෙම හිතුවා. දැන් මේ මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා අර ඌරා දැන් මරලා ගෙනහල්ලා මිදුලේ දාලා. ඇහුවා මල්ලි ඌරන් මරුවද ඇහුවා. බොහොම අමාරුවෙන් අයියේ මේක මරාගත්තේ කියලා. දැන් ඉතින් මරලම කරන්න දෙයක් නැහැ. එහෙනම් පිහියක් දෙන්න කියලා. ඌරගේ බඩ පලන්න කියලා. ඌරගේ බඩ පලනකොට බඩ ඇතුලේ ඉන්න ගැරන්ටි දෙන. ගැරන්ටි දෙන අරගෙන බඩ පල්ලා බලන්න කියලා. බඩ ඇතුලේ ඉන්න ගේ කිරිලි. අහුව මල්ලි දන්නවද ඒ කවුද කියලා නෑ කියලා. ඔය ඌර තමයි කිව්ව අපේ තාත්තා. ඔය ගැරන්ටි දෙන තමයි කිව්ව අපේ නැති වෙච්ච අම්මා. ඔය ගේ කිරිලි තමයි කිව්ව අපේ නංගි. එහෙම කියනකොටම අනේ අයියේ මාව බේරගන්න කියලා වැඳගෙන ඇදගෙන වැටුණා බිම. එදාම එක්කන් ගෙනහිල්ලා මහා විහාරයට එක්කන් ගෙනහිල්ලා පැවිදි කෙරෙව්වා. ධර්ම විනය ඉගෙනුවා කියලා ඒ අටුවාවේ ඒ කතාවේ තියෙනවා. එතකොට බලන්න අනුරාධපුර නගරේ එක පවුලක වෙච්ච දෙයක් ඔය. ඔය වගේ කොච්චර නම් වෙනවදනේ අපිට දන්නව වුණාට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගබ්බමේකී උප්පජ්ජන්ති කෙනෙක් මව් කුසකට ඇවිල්ලා යනකොට ඒ පවුලෙම ඉන්න පව් කරගත්ත ටික දෙනා
අපායට ඇදෙනවා. පින් කරගත්ත කෙනෙක් හිටියෝ සද්දං සුගතිනෝ යන්ති. එයා සුගතිය යනවා. මරණ මංචකේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මතුන මරණින් මත්තේ යා සුගතිය යනවා. නිරයන් පාප කමිනෝ පෞකාරය අපායට ඇදෙනවා. පරිනිබ්බන්ති අනාසවං කෙලෙසුන්ගෙන් මිදිච්ච කෙනා විතරක් සසර පිරිනිවන් පානවා. ඒ නිසා මේ යන සසර ගමනේ අපේ පවුලේ 5 දෙනයි කියන්නේ එකටම ඉපදී 5 දෙනාම එකට හම්බෙනවද කොහොම? එහෙම එකක් නැහැ. මේ ජීවිතේ දෙමව්පියෝ ඊළඟ ජීවිතේ සත්තු වෙන්න පුළුවන්. එක්ක පෙරේතේ එක්ක ඊළඟට බලලේ ඔය වගේ දිගට යන සංසාර ගමනක් තියෙන. ඒ නිසා පින්වතුනි බොහෝ වෙලාවට අපි නොමග යන්නේ කොහොමත් මේ රාග ද්වේෂ මෝහ නිසා තමයි අපායගාමී සතර අපාය මහ විතර කරගත්ත සංසාර ගමනකට වැටෙන්නේ. ඉතින් අපි බලමු චුට්ටක් ද්වේෂය ගැන. දැන් පින්වතුනි තරහ යනවද? තරහ යනවද නැද්ද? තරහ යනවා. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටිඝ සම්පූර්ණයෙන් නැති වෙන්නේ. මේ අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය හිත අභ්‍යන්තරයේ තියෙන්නේ ආශ්‍රව හැටියට අනුසව හැටියට තියෙනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියලා අනුසය ධර්ම හැටියට හිත ඇතුලේ තියෙන මේවා අලුයට ගිනි පොකුරු වගේ. මේ සමින් අරමුණත් එක්ක පටිඝ අරමුණක් ආපු ගමන් සමින් හිත අභ්‍යන්තරයේ තියෙන ද්වේෂය මතුවලා එනවා. තරහ විසිලා එනවා. එතකොට අපි කාටවත් තරහ යනවා. හැබැයි අපි ඔක්කොටම තරහ යන්නේ එක විදිහටමද? හැමෝටම එකම ස්වරූපෙන් තරහ යනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්යාගේ හිත්වල ද්වේෂය තරහව මතුවෙන හැටි ක්‍රියාත්මක වෙන ස්වරූපය අනුව උපමා 3ක් පෙන්වනවා. සමහර පිරිසක් ඉන්නවා තරහ යනවා දී යන්න ඉරක් වගේ කියන. දී යන්න ඉර කොහොමද? අඳින සැනින් නැකිලා යනවා. එහෙම කොටසක් ඉන්නවා මේ තරහ යනවා හැබැයි එතනින්ම ඉවරයි. ආයි හිතේ වෛර තරහ තියාගෙන දිගින් දිගට කලි ගන්න ඒවට යන්නේ කොයි මොකක් හරි එවිලේ කේන්ති ගත්තා වතනක් කිව්ව ඉවරයි. එහෙමයි නැද්ද? ඉන්නවා. එහෙම කෙනෙක් පෙර සසර හිත දියුණු කරගත්ත කෙනෙක්. පෙර මෛත්‍රී වඩලා ධ්‍යාන වඩලා පෙර සසර හොඳට මෛත්‍රී හිතක් පුරුදු කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. තරහ ගියත් ඒ කෙනාගේ හිතේ ස්වභාවය හරියට දී යන්න ඉඩක් වගේ. ඒ ද්වේෂය පිහිටන්නේ හිත තුළ. ඒ සැනින් යටපත් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තව කොටසක් ඉන්නවා තරහ යනවා. වැල්ලේ යනද ඉරක් වගේ කියලා. වැල්ලේ යන්නේ කොහොමද? දවස් 2ක් තියේ 3ක් තියේ 4ක් තියේ උපරිම වුණා සතියක් තියේ. හුළඟට හරි නැකිනවන්නේ. දවස් 3-4ක් යනකොට හුළඟට හරි වැල්ලේ අඳින ඉර නැකිලා යනවා. ඒ වගේ තව කොටසක් ඉන්නවා තරහ ගියාම ඉතින් රවාගෙන ඉන්නවා. කතා කරන්න නැතුව ඉදී දවසක් ඉදී 2ක් ඉදී 3ක් ඉදී සතියක් විතර යනකොට ඔක්කොම ඉවරයි. එතකොට දවස් 3-4 යනකොට ඒක අමතක වෙනවා. එතනින් එහා දිගින් දිගට පස්සෙන් පන්නන්නේ වෛරාවගෙන යන්නේ. මොනනම් දවසක් 2ක් ඔය හිත ඉඳී එච්චරයි. ඒත් ටිකක් හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තවත් කොටසක් ඉන්නවා ලෝකෙ මිනිස්සු ගලේ කෙටු ඉරහා සමානයි කියන. හිතට තරහක් වෛරයක් ඇති වුණොත් කොයි වගේද? ගලේ කෙටුවට පස්සේ සෙල්ලිපියක් කෙටුවා වගේ. අසවලාමට මෙසේ කීවේ. කෝන්ගේ තාත්තගේ කාලෙත් අපිට මෙසේ කියා ඇත. ඒ තාත්තගේ තාත්තත් අපේ මුත්තට මෙසේ කියා ඇත. කොහොම ගලපන්නේ නැද්ද? පරම්පරා ගණන් වෛර එකතු කරනවා. නිදා ගන්න ගිහිල්ලා දත් මිටි කනවා. හීනෙනුත් මරණවා කියාගෙන නැගිටිනවා. ආයෙ නිදා ගන්නවා. කන එකත් ඇඟට අල්ලන්නේ. හතුරු ගැනම හිත වෛර කර මැරෙන්නකුත් හිතනවා.
මැරෙන්න යනකොටත් හිතනවා මම මැරිලා හරි ඕකගෙන් පරිගන්න. එහෙමයි නැද්ද? ඉන්නවා. සතේ සරඹෙක් වෙලා හරි මම පරිගන්නවා කියලා. එතකොට ඒ වගේ අර වෛර මෙතනින් ඉවර කරනවද? සමහර දීර්ඝ සංසාර වෛර බවට ගෙනියනවා. ඒකනේ ගලේ කෙටුවා වගේ කියන්නේ. සෙල්ලිපියක් අවුරුදු දහස් ගණන් තියෙනවා. දැන් ওই රජ කාලේ සෙල්ලිපි තාම තියෙන්නේ. ඒ වගේ සමහර වෛර සසර වෛර ආත්මෙන් ආත්මයට අරගෙන යනවා වෛර. දැන් අර කාලි යක්ෂණිගේ කතාව අහලා තින්නේ. ආත්ම 500ක සසර වෛරයක් පොඩි කාලයක්දනේ. ආත්ම 500ක් තිස්සේ වෛරය දිගට ආවා. යන්තම් බුදුරජාණන් වහන්සේ හිටපු නිසා ඒ වෛරය සංසිඳෙනවා. එතකොට අපිට පේනවා හිතට තරහක් වෛරයක් ඇති වුණොත් කොච්චර දුරට මේවා යනවද? ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට බොහොම ප්‍රායෝගික ක්‍රම පෙන්නනවා. ශනිකව ඇති වෙන තරහ වෛරය නැති කරගන්න ක්‍රම. ඒවා තියෙනවා විතක්ක සම්ඨාන කියලා සූත්‍රය. අපි නිකන් කෙටියෙන් මතක තියාගන්න කොහොමද අපි කරන්නේ කියලා. විතක්ක සම්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඔන්න තරහක් ඇති වෙන හැටි. යම් නිමිත්තක් ඔස්සේ හිතන්න නූපන් ද්වේෂය උපදිනවා නම් උපන් ද්වේෂය වැඩෙනවා නම් ඒ නිමිත්ත හිතන්න නැතුව වෙන කුසල නිමිත්තක් හිතන්න කියනවා. ඔන්න පළවෙනිම දේ. එතකොට මොකද්ද පළවෙනියට කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් නිමිත්තක් ඔස්සේ හිතනකොට හිතට තරහක් වෛරයක් ඇති වෙනවා නම් නූපන් වෛරය උපදිනවා උපන් වෛරය වැඩෙනවා. මොන වගේ නිමිතිද? ඒවට කියන්නේ පටික නිමිති. මොකක් හරි සිදුවීමක් තියෙනවා නිමිත්තක් හේතුවක්. ඒක හිතන්න වෛරය මතුවෙනවා. අපි කියන්නේ මේ වගේ දැන් මොන කවුරු හරි ඔබට මෝනට නැවිලා බැනලා වෙන්න පුළුවන් නේ. හදිස්සියේ කවුරු හරි ඔබට ඇවිල්ලා මෝනටම බැන්නා කියලා හිතන්න බොරු චෝදනාවක්. අපි කොහොමද එහෙම හිතන්නේ නේ? අපි හිතමු Taman සූදලා. කොහොමද එහෙමනේ? දැන් ඔන්න Taman සූදලා. කවුරු හරි ඇවිල්ලා Tamanගේ මූණටම බොරු චෝදනාවක් කරලා බැන්නා. තර්ජනය කරලම ගියා කියලා හිතන්න. දැන් ඔන්න නිමිත්තක් තියෙනවා. මොකද්ද නිමිත්ත? නිර්පරාදී. මගේ මූණටම ඇවිල්ලා මට මෙන්න මෙහෙම කිව්වා. ඔන්න නිමිත්ත. දැන් ඔය පටිඝ නිමිත්ත හිතන්න මොකද වෙන්නේ? අසවලා මට මෙසේ කිව්වා මෝ මට මෙහෙම කිව්වා කියලා හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා උපන් ද්වේෂය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනිම උපක්‍රමයේ හැටියට පෙන්වන්නේ පළවෙනි මේක තමයි මහණෙනි යම් නිමිත්තක් ඔස්සේ හිතන්න නූපන් වෛරය උපදිනවා නම් උපන් වෛරය වැඩෙනවා නම් ඒ නිමිත්ත හිතන්න නැතුව කුසල නිමිත්තක් හිතන්න වෙන අරමුණකට හිත ගන්න කියලා. පළවෙනිම දේ තමයි වෙන දෙයකට හිත ගන්න. ඔන්න පළවෙනි උපක්‍රම. ඒ කියන්නේ මේ වගේ සමහර ලාවට තරහ මතක් වෙනකොට ඉන්නම බැරි නම් ඒකම මතක් වෙනවා නම් අපි මොකද කරන්නේ? ඒක අමතක කරන්න හිතාගෙන එක්ක පොතක් කියවන්න පටන් ගන්නවා. එක්ක බණක් අහනවා. අඩු ගන්න මොනවා හරි වෙන ටීවී එක දාගෙන මොනවා හරි බැලුවා කියලා හිතන්න මේක අමතක කරන්න ඕන නිසා. එක්ක මොනවා හරි පොතක් පත්තරයක් බලනවා. දැන් වෙන අරමුණකට හිත ගන්නවා. ද්වේෂය හිතන්නේ නැතුව හිත වෙන අරමුණක් ඔස්සේ යනවා. ඔන්න සරලම පළවෙනි උපක්‍රම. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය උපක්‍රමයේ හරියන අයත් ඉන්නවා. සමහර වෙලාවල් එනවා කියනවා වෙන කුසල අරමුණකට වෙන දෙයකට හිත ගත්තා ඒ අරමුණ යටපත් කරගෙන වෛරයම මතුවෙන අවස්ථා එනවා කියලා. ඒ කියන්නේ මේ වගේ. දැන් තරහකාරය අමතක කරන්න හිතාවේ ටීවී එක දැම්මා. ටීවී එක ඇතුලේ පේන්නේ තරහකාරයමයි. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. පොතක් බලනකොට පොත ඇතුලේ නැවිලා තියෙන්නේ තරහකාරයමයි. බැලුවට තරහකාරයම පේනවා. දැන් එතකොට පළවෙනි උපක්‍රමයේ හරියනවද? නැහැ. දැන් ද්වේෂය ඊට වඩා වැඩි. එතකොට වෙන අරමුණකට හිත ගත්තත් හරියන්නේ ද්වේෂයේ බලවත් වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවෙනි උපක්‍රමයක් අපිට පෙන්නනවා. දෙවෙනි උපක්‍රමයේ තමයි
ආදීනව මෙනෙහි කරන්න කියලා. අන්න පළවෙනියට ඉස්සරලාම සරල දේ තමයි වෙන අරමුණකට හිත යොමු කරන්න උත්සාහයක් ගන්න. එහෙම හරි ගියේ නැත්නම් ආදීනව සිහි කරනවා. ඒ තමයි දෙවෙනි එක. ආදීනව මෙනෙහි කරන. ඒ කියන්නේ මෙහිම හිතනවා. මේ ද්වේෂය නිසා මං කොච්චරනම් අපායෙ ගිහිල්ලාද? මේ වෛරය නිසා මං කොච්චර දිරේ වැටිලාද? කොච්චරනම් මං සසරේ ගුටි කාලා පිළියනම් කාලා මරුන් කාලාද මේ ද්වේෂයේ වෛරය නිසා. ඒ නිසා තරහ නිසා මම්ම නේද විනාශ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මහණෙනි යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ වෙලා යනවා. එතකොට යකඩ විනාශ වෙන්නේ කොහොමද? යකඩේ තුලින්මයි කියනවා යකඩේ විනාශ කරන මලකඩ හටගන්න. ඒ වගේ තමන්ගේම හිතේ මතුවෙන රාග ද්වේෂ මෝහ නිසා තමන් විනාශ වෙලා යනවා. දැන් හතුරෙකුට වෛර කර හිටියට විනාශ වෙන්නේ කාගේ හිතේද? තමන්ගේ හිතේ වෛරය තියෙන්නේ. තමන්ට නිින්ද යන්නේ නැහැ. නිින්දෙනුත් මතක් වෙනවා කන එකක් ඇඟට අල්ලන්නේ නැහැ. වෛර කර ඉරිසියා කර තමන්ම තමයි අන්තිමට අකුසල් පුරෝගෙන තියෙන්නේ. මේ මනුස්සය හොඳට ඉන්නවා. හිතේ අකුසල් පුරෝගෙන වද විඳින්න දුක් විඳින්න කවුද අන්තිමට? තමන්මයි. ඒ නිසා ආදීනව සිහි කරන්න කියනවා. මේ ද්වේෂය නිසා මං අපාය වැටෙන්න පුළුවන්. නිරේ යන්න පුළුවන්. කවුද මාව බේරගන්න කියලා ආදීනව මෙනෙහි කරන්න. අන්න දෙවෙනි පක්කමේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය දෙවෙනි උපක්‍රමය හරි නොවන අවස්ථා වෙනවා කියලා. ඒ කොයි වගේද? ආදීනව සිහි කරත් හිතෙනවා ඒක කමක් නැහැ කියලා හිතෙනවා. එහෙමයි නැද්ද? අපායයි කියපුවාම හිතෙන්න පුළුවන් කමක් නැහැ. ඕක මරාගෙන යන අපායට ගියදෙන් කියලා හිතන අයත් ඉන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. මට නිරේ හොඳයි කියනවා. ඕන්නත් විනාශ කරගෙන නිරේට යන එක හොඳයි කියනවා. එහෙමයි අහලා නැද්ද? ඉන්නවා. අපායයි ඌව කරන්න එපා කියපුවම කමක් නැහැ. මට අපාය හොඳයි කියනවා. හිරේලියක් කමක් නැහැ දින මොන මරලා. එහෙමයි නැද්ද? ඉන්නවා. එතකොට එහෙම මිනිස්සුන්ට ආදීනව කියලා දීලා වැඩක් තියෙනවද? නෑ. එයා අපාය යන්නත් කැමතියි. කොයි අපාය ගියත් කමක් නැහැ කියන මට්ටමේ කෙනෙකුට අපාය වෙන කියලා වැඩක් නැහැ. එතකොට ඔන්න දෙවෙනි පක්කමේ හරියන්නේ නැහැ යාට. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ආදීනව සිහි කරලා ද්වේෂය යටපත් කරන්න බැරි නම් තුන්වෙනි උපක්‍රමයක් තවත් උපක්‍රමයක් පෙන්නනවා. ඒ තමයි මුලට හිතන්න කියනවා ආපස්සට හිතන්න කියන. ඒ කියන්නේ මේ වගේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද මාතුල මෙච්චර වෛරයක් හිතේ ඇති වුනේ කියලා ආපස්සට හිතන්න කියන. ඒ කියන්නේ දැන් වෙන අරමුණකට හිත අරගෙන නවත්තන්නත් බැරි නම් නිින්ද යන්නෙත් නැහැ කන එකක් ඇඟට අල්ලන්නේ නැහැ තරහකාරය ගැනම හිතෙනවා අපාය ගියත් කමක් නැහැ කියලා හිතෙනවා හිරේ ගියත් කමක් නැහැ කියලා හිතෙනවා එච්චර වෛරයක් මා තුළ ඇති උනේ ඇයි කියලා ආපස්සට හිතන්න කියනවා. එහෙම ආපස්සට හිතනකොට සමහර වෙලාවට Tamanටම ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. චිකී මේ වගේ දෙයකට මම වෛර කරන්නේ. මේ වගේ දෙයකට මම මෙච්චර මේ අපාය යන්න හදන්නේ. අන්න Tamanටම ලැජ්ජා හිතෙන අවස්ථාවක් එනවා. දැන් ওই ලොකු මිනිමරුන් පස්සේ ගත්තොත් ආපස්සට හිතාගෙන යන්න බලන්න. ගොඩක් වෙලා බලන්න සමහර සිදුවි. කෙලවරේ තියෙන්නේ එක්ක කවුරු හරි අරපු හින්ට් එකක්. එක්ක පොඩි උන් ශ්‍රී ලංකාවේ බෝඩේ ගිහිලා යහවත්තට. ඕකට තමයි මරාගෙන තියෙන්නේ. ඔය වගේ පුංචි දෙයක් ඇති විශාල අපරාධයකට මට හම්බෙලා තියෙනවා මම ওই බන්ධනාගාරවල කාලයක් බණ කිව්වා. එල්ලුම් ගහක් නියම වෙච්ච මිනිස්සු අරගෙන භාවනා වැඩසටහන් කරා ඉස්සරම. එක දවසක් මට හම්බ වුණා තමන්ගේ බිරිඳ මරලා එල්ලුම් ගහක් නියම වෙච්ච මිනිස්සෙක්. මොකද්ද හේතුව? බත් එකේ වැලි කැටයක් තිබිලා. බීලා ඇවිල්ලා ගෙනම් බත් එක කිව්වා ගෙනල්ලා දුන්නා. කට තියලා හපනකොටම කටස් ගාලා හැපෙන ගල් කැටයක්. දැන් ඔන්න පුදුම වෛරයක් ඇති වුණා අපි ගාන පොළේ ගහලා නැකිට්ටා. ඔබට මේක ගරන්න බැරිද කියලා පටන් ගත්තා රණ්ඩුව. දැන් බීලා නෙන්නේ.
අන්තිමට බෙල්ල මිරිකුවා. මැරෙනකම් බෙල්ල මිරිකගෙන හිටියා. එතකොට තමන්ගේ බිරිත ඉතින් මාත් එක්ක අඬලා පාපෝච්චාරණය කරලා මට කියනවා අවුරුදු 8ක් යාළු වෙලා කියලා බැන්දේ. ඔන්න වැඩි. එතකොට එහෙම යාළු වෙලා බැඳලා බිරිඳ මැරුවේ මොකටද? බත්තිකේ තිබ්බ වැලි කැටයක්. ඔන්න මිනි මැරුමට හේතු. අද එල්ලුම් ගහට නියම වෙලා. එතකොට බලන්න ආපස්සට හිතාගෙන යනකොට Tamanටම ලැජ්ජා හිතෙනවා. මම මෙච්චර වෛරයක්, ද්වේෂයක් ඇති කරගත්තේ මේ වගේ පුංචි දෙයකට නේද? Tamanටම ලැජ්ජා හිතෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර වෛර, ද්වේෂ ආපස්සට හිතනකොට Tamanටම ලැජ්ජා හිතෙන වෙලාවල් වෙනවා. දැන් මොන තුන්වෙනි උපක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සමහර අවස්ථා එනවා ආපස්සට හිතුවට ඒ හරියන්නේත් නැහැ. ඒත් හිතනවා කමක් නැහැ මං කරන වැඩේ හරි. එහෙම හිතන අය ඉන්නේ. දැන් මොන ආදීනව සිහි කළා හරියන්නේත් නැහැ. ආපස්සට හිතලා හරියන්නේත් නැහැ. වෙන මොනවත් හිතන්නත් බෑ. වෛරකාරය, තරහකාරයම හිතෙනවා, පලිවන්නම හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් පෙන්නනවා තරහ නැති කරගන්න. හතරවෙනි උපක්‍රමය තමයි අන්තිම එක. දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන බැනගෙන යන්න කියනවා. කාටද? තමන්ගේ හිතට. අපි බණින්නේ තරහකාරයට. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගරහ කරන්න කියන්නේ කාටද? තමන්ගේ හිතට බණින්න කියන්නේ. ඒ හිත ඔබ මාව අපායට ගෙනියන්නද හදන්නේ? ඒ හිත ඔබ මාව ওই ද්වේෂය නිසා කොච්චර දුගතිය ඇදගෙන ගිහිල්ලාද? ඒ හිත නුඹ මාව මේ ද්වේෂයෙන් මාව කොච්චරනම් අපාය ඇදගෙන නැද්ද? ඔබ මාව අපායට ගෙනියන්නද හදන්නේ කියලා තමන්ගේ හිතට තමන් ගරහ කරන්න කියන. ඒක තමයි හිතේ හටගන්න ද්වේෂයේ වෛරයෙන් මෙල්ල කරගන්න තියෙන අන්තිම ක්‍රමය. එතකොට බලන්න ඊළඟට පෙන්නනවා මෛත්‍රියක් වඩන්න කියන. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මෛත්‍රිය වඩන්න කියන. එතකොට බලන්න තරහ සිතක් හිතට ආවොත් මේ තරහ සිත නැති කරගන්න කොච්චරනම් ක්‍රම තියෙනවද? ධර්මයේ දන්න කෙනෙකුට කොච්චර ක්‍රම තියෙනවද? හැබැයි ධර්මයක් නොදන්න කෙනා මේ එක ක්‍රමයක්වත් දන්නේ නැහැ. එයාට තරහක් ආවනම් ශනිකව ක්‍රියාත්මක වුණා. හිතට තරහක් වෛරයක් ආවනම් Tamanට හිතන දේ හරි කියලා හිතට වහල් වුණා. එක්ක ගැහුවා නම් ගැහුවා, ඇන්න නම් ඇන්න, මැරුවා නම් මැරුවා. ඊට පස්සේ මොකක් වෙයිද කියලා හිතන්නේ පසුතැවෙයි. ඒ නිසා අපිට ඔය බණ කියන්න ගියාම සමහර ලාවට ඔය හිරකාරයන්ට බණ කියලා තමයි හොඳම අත්දැකීම. ඉකී ගහන කකුල් අත ගාගෙන ඔළුවේ තියාගෙන අනේ හාමුදුරනේ මං අමාරු වැටුණා කියලා. ඉතින් අඬනවා පොඩි උන් වගේ සමහරු මේ එල්ලුම් ගහගෙන වෙච්ච මිනිස්සු. ඇයි බණ ටික කියනකොට ධර්මයේ ඇහෙනකොට Tamanට මතක් වෙනවා මේ ටික මං එදා ඇහුවා නම් අද මම මෙතන නැහැ. එදා මට චුට්ටක් ඉවසන්න පුළුවන් වුණා නම් අද මම බේරෙනවා. අන්න ඒ නිසා පින්වතුනි හිතට තරහක් වෛරයක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හතුරා ඉන්නේ පිට නෙමෙයි තමන්ගේම හිත ඇතුලේ ඉන්නේ. ඔබව නිරේට ඇදගෙන ගියේ, ඔබ ත්‍රිසං ලෝකේ, ප්‍රේත ලෝකවල සසර දුගතියට ඇදගෙන ගියේ ඔබේම හිතේ ඇති වෙන අකුසල නිසා. හතුරා ඉන්නේ හිත ඇතුලේ. එතකොට යකඩයක් විනාශ කරන්නේ යකඩේම හටගන්න මලකඩ. ඒ වගේ හැම වෙලෙම හිතන්න කියනවා මගේ හිතේ හටගන්න රාග දේශ මොහ නිසා නේද මං විනාශ වෙලා යන්නේ. ඒ විදිහට හිතන කෙනා හිතට කෙලෙස් මතුවෙනකොට ඒව ප්‍රහාණය කරගන්න වීර්යයක් ගන්න. අන්න එහෙම අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි අමාරු වැටෙනකන් අපි දන්නේ. ඒ නිසා පින්වතුනි ප්‍රායෝගිකව ධර්මයක් දියුණු කරගන්න උත්සාහයක් ගන්න. එහෙම නැත්නම් මරණාසන්න වෙනකොට නම් අන්ත අසරණයි. දැන් බලන්න ඉදාර අනුරාධපුර යුගයේ සිදුවීම. ඔය වගේ පවුල් වල කොච්චරනම් ඇද්ද? දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා පෙරේතියක් වෙච්ච සිදුවීමක් තියෙනවා. ඒක අහලා තින්නේ.
ප්‍රේතවත්වයේ තියෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ පින්ඩපාත යනකොට ඇටසැකිල්ලක් වගේ ප්‍රේතියක් ඉස්සරහට ආවා. මුළු ඇඟේම මස් කඩා හැලෙනවා. විශාල දුර්ගන්ධයක් හමනවා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්කා මෙහෙමත් අකුසල් කරපු අය ඉන්නවනේ කියලා අහක බලාගෙන වැඩි. යනකොට කියනවා අනේ ස්වාමීනි අහක බලන් යන්න එපා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා කි. උන්වහන්සේ නතර වෙලා බැලුවා බලනකොට පෙර සසර කරපු අකුසල් වලින් ඒ ජීවිතේම අම්මා අපායට වැටිලා ප්‍රේත අපායට අවුරුදු දසදහස් ගාණක් ඒ වෙනකොටත් ප්‍රේතියක්. ආත්ම පහකට පෙර ඒ අම්මගේ පුතා වෙච්ච කෙනා එතනින් පස්සේ ආත්ම පහක් ඉපදී ඇවිල්ලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට ඉපදිලා පස්වෙනි ආත්මේ රහත් වෙලා ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක තනතුර ලැබලා ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි අරහත්ත්වයට පත් වෙලා පින්ඩපාතේ වඩිනකොට ආත්ම පහකට පෙර අම්මා තාම පෙරේතිය. එතකොට බලන්න අපිට පේනවා මේ සසර ගමනේ තව එක සිදුවීමක් තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ ආත්ම 3කට පෙර අම්මා මුළු ඇඟේම කුෂ්ඨ හැදිලා නගරයක හිඟා කනවා හිඟන්නියා. මහා කාශ්‍යප හාමුදුරුවෝ උන්වහන්සේ පින්ඩපාත වඩිනකොට කවුරුත් පිළිගන්නකු දානයක් ගන්නේ නැතුව අර අම්මගේ ලුණු නැති කැඳ ටිකක් පිළිගත්ත පාත්‍රයට. ඒ අම්මට අනුග්‍රහ කරන්න ඕන නිසා ඒ අම්මා කැඳ ටික පූජා කරලා බොහොම අමාරුවෙන් දන ගහලා වදිනකොට උන්වහන්සේ වදාලා මෑණියනි ඔබ මීට ආත්ම 3කට පෙර මගේ අම්මා කි. එතකොට බලන්න අපිට පේනවා මේ සසර ගමනේ කොච්චරනම් අපේ සංසාරික දෙමව්පිය වෙච්ච අය, ඥාතීන් වෙච්ච අය, සහෝදරයෝ වෙච්ච අය, හිතවත් වෙච්ච අය මේ පෙරේත අතර, සත්තු අතර, නිරිසත්තු අතර කොච්චරනම් මේ සසර ඉපදී යනවා ඇත්ද. ඒ නිසා යම්තම් හරි අපිට ධර්මයක් තියෙන කාලෙක මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ටික අහන්න හරි ලැබුණා. අන්නේ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචන හිතන්න. හන්ද දාන වික්කවේ ආමන්ත්‍රයන් මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා මේ සියලු සංස්කාර අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැති යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියලා දේශනා කරා. ඉතින් එහෙමනම් ඔබ හැමදෙනාම මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැමදෙනාටම හිතේ ඇති වෙන රාග දේශ මොහ ආදී අකුසල් යටපත් කරගෙන කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණයක් ලැබිච්ච වෙලාවේ අහන ධර්මයේ නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ දීලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා ආශිර්වාද කරමු. තේමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාවේ දැස් කරගත්ත සියලු පින් අපි සියලු දෙවියන්ට මුලින්ම අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යශ්‍රී වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී බිම්බාරාම විහාරාධිපති අතිගෞරවනීය කොළඹුනේ සුමන වංශ පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රදාන විහාරාධිකාරී ධර්මාචාර්ය කිංචි ගුණේ චන්දි විමල ස්වාමීන් වහන්සේ හරිනේ. චන්දි විමල ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගන්න උන්වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා උන්වහන්සේලා කරන ශාසනික කටයුතු දියුණු කරගෙන උන්වහන්සේලාට උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරා. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම දේශනාව අධිගත කරන බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය ධර්මාත්ම කුසල ධම්මනාහිමි පාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම කොළමුන්න ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිට අපවත් වී වදාළ කොළමුන්නේ ශ්‍රී සුමංගල ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ විහාර පරපුරේ සියලුම සංඝ පීඨුන් වහන්සේලා ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා
මේ පින් සාදුකාර දෙමින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, උතුම් නිවනටමපත් වේවා කියලා සාදු කියලා කියනවා. ඒ වගේම කැස්බෑවි විසු W.A. පියතිස්ස මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ භාර්යාව රත්නාවලි පියතිස්ස මහත්මිය සමග දියණියන් වන මල්ශ්‍රීනි හා දිලිනිත් බෑණනුවන් සහ හර්ෂණ විතානදී හා වෛද්‍ය ලසන්ත පතිරගි යන අය පවුලේ හැමදීම දායකත්වයෙන් ප්‍රියන්ත නානායක්කාර හා ස්වර්ණා නානායක්කාර ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් බාබර මෑණියන් වූ ලකී ෆොන්සේකා අබේකෝන් මහත්මිය හා ඩී.ජේ.සී නානායක්කාර වන පියාණන් හා අවිසාවේල්ලේ විසූ ධනපාල බුදාගොඩ පියාණන් ඒ වගේම කොළමුන්නේ හිටපු ගාම සේවා නිලධාරී W.ජයසිංහ මහතා ඇතුළු මාපිය දෙපාර්ශ්වයෙන් මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් අද දායකත්ව බාරගෙන මේ පින්කතුන් කටයුතු කරා. ඒ වගේම පරිලෝක සපත් මහජන බැංකුවේ කළමනාකාර W.R. ජයසිංහ බණ්ඩාර මහතා හා දෙපාර්ශ්වයෙන් මේ පරිලෝකීය මාපියන් ඇතුළු සියලු පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් කල්පනා කරගන්න මේ විදිහට දායකත්වයේ දරූ පින්තුන් නමෙන් මිය පරලෝකීය සියලුම පරම්පරාගත ඥාතීන් සිහිපත් කරගන්න ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනා නමෙන් මිය පරලෝකීය සියලු ඥාතීන් සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා කියනවා. ඒ වගේම සුජීවත්ව සිටින ජයසිංහ බණ්ඩාර මහත්මියගේ දායකත්වයෙන් පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර තියෙනවා. ඒ වගේම ජඩබුවානේ චමින්ද මුදලිගේ මහතාගේ දායකත්වයෙන් පියාණන් වූ ලසන්ත මුදලාලිගේ මහතාට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින රංජනී මුදලිගේ මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මණ්ඩාවිල පාරේ විසූ හදිසි අභාව ප්‍රාප්ත වූ නිමාෂි අනුෂා කළුආරච්චි මහත්මියට පින් අනුමෝදන් කිරීමත් කාන්ති වෙලගෙදර මහත්මියට පින් අනුමෝදන් කිරීමත් අරමුණු අතර සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ නම් සඳහන් කරපු දායකත්ව බාරගෙන උදව් උපකාර කරපු හැම දෙනාගේම මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පිළිගන්නවා. ඔබ හැම දිනාටම දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටම ඒ අයගේ පවුල්වල දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාටම මේ සියලු පිනෙන් ඔබ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගන්න වෙන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුන්වන්ගේ අනන්ත ආශිර්වාද රැකවීම සැලසීවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වන්දගන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුර්වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනටම තෙරුවන් සරණයි. साधु 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 सुपिंडतनी एतम सभ्यम देशनाव पवत्वा वदाल गौरवनीय देशकयानन वහන්සේ पूजनीय गणगणीय ज्ञानदीप स्वामीන් වහන්සේ ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් සදහිති දායකත්වයේ දරූ පුණ්‍යවන්ත දසමටත් ධර්ම ශ්‍රවණය කළ සකල ලෝකවාසී සෑම සියලු දෙනාටමත් උතුම් වූ නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා. අප සාදු නාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පිළිතුරේ බෞද්ධාරූපවාහිනී මැදිරි පරිශ්‍රයෙන් බැහැරටවිත් බාහිර නිෂ්පාදනයක් ලෙසින් පින්බර ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට යෙදුණු දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. පිළිතිය ඔබ සමට සම්මා සම්බුදු සරණයි.